මම ආලෝෂ සමරාචි. Welcome to Ocean Voice. අපි මේ podcast එකේ තමයි මුහුද, ඒකේ සත්තු, ඒකේ වෙන දේවල් ගැන කතා කරන්නේ. දැන් අපි මුහුද ගැන කතා කරාට අද මම ඉන්නේ ලස්සන fresh water ecosystem එක. මේ ecosystem එක තියෙන්නේ cloud forest එක ඇතුළේ. මේ ලස්සන stream එකක්. මේ හරි ලස්සනයි, හරි serene, හරි calm, හරි peaceful. ඔයාලට නිදහසේ ඉන්න ඕන නම් මේ පැත්තට ඇවිල්ලා ඔයාලට නිකන් ඉඳගෙන ඉන්න පුළුවන්. හරි. දැන් අපි ගිය එපිසෝඩ් එකේ කතා කරේ ocean එක ගැන. ඒක කොහොමද හැදුනේ? ඒකේ oceans ටික. දැන් ඒක තමයි අපි කතා කරේ කලින් එපිසෝඩ් එකේ. මේ එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ zones ගැන. දැන් මේ zones තුනක් තියෙනවා ocean එකේ. main zones තුන. ඒවට කියන්නේ sunlight zone, twilight zone, midnight zone. ඔව තුන තමයි main zone එක. දැන් ඒ zones සමහර වෙලාවට බෙදෙනවා චුටි කෑලි වලට. දැන් example midnight zone එක. ඒක බෙදෙනවා abyssal zone එකට. ඒක තමයි යටම කෑල්ල. ඒක අයිති වෙන්නේ midnight zone කෑල්ලට. හරි. දැන් අද අපි කතා කරන්නේ sunlight zone එක ගැන. දැන් sunlight zone කියන්නේ මොකක්ද? sunlight zone එක තමයි උඩම තියෙන zone එක. හරි. දැන් දැනගන්න මේ zones classify වෙලා තියෙන්නේ මේ sunlight මේ යන depth එකට. දැන් sunlight zone එක තමයි වැඩිම sunlight එන තැන. ඒක නමෙන් කියන්න පුළුවන්. ඊට midnight zone එක අඩුම තැන. දැන් sunlight zone එක ඒක surface එකෙන් මීටර් 200කට යටට යනවා. දැන් මේකේ සත්තු 95ක් මෙන්න biodiversity එක තියෙන මෙන්න මේ sunlight zone එක. ඒක තමයි වැඩිම biodiversity තියෙන තැන. දැන් ගොඩක් ecosystems තියෙනවා මේ sunlight zone එකේ. දැන් main තුන තමයි coral reefs, kelp forests, and seagrass beds. දැන් ඕව තමයි main ඒවා ටික. දැන් අපි charts එක ටිකක් පෙන්නලා අපි ඒක බලමු ඒක මොනවද කියලා. මේ ecosystems උයි මේ zones උයි. දැන් අපි කතා කරන්නේ sunlight zone එක ගැන. දැන් sunlight zone එකට වෙන නමකුත් තියෙනවා. epipelagic zone කියලා. දැන් ඒක තමයි අපිට තියෙන top most layer එක. උඩම තියෙන layer එක. ඒක surface එකේ ඉඳලා මීටර් 200ක් යටට යනවා. දැන් මේ zone එක ගොඩක් biodiversity support කරන මෙන්න මේ වැඩි sunlight තියෙන නිසා. දැන් මේකටත් ගොඩක් layers තියෙනවා. හරි. දැන් පළවෙනි එක coastal zone එක. දැන් coastal zone එක කියන්නේ මෙන්න shoreline එකේ ඉඳලා continental shelf එක වෙනකන් යන zone එක. දැන් එන්න ඒ හරිය තමයි වැඩියෙන්ම sunlight penetrate වෙන්නේ. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන පින්තූර එන්න ඒක ඔයාලා දැකලා තියෙන හරි light blue කැලක්. ඒක තමයි මෙන්න මේ coastal zone එක කියලා කියන්නේ. දැන් ඒකේ ගොඩාක් biodiversity තියෙන ඒ area එකේ. ගොඩක් coral reefs, kelp forests, estuaries එන්න ඒව තමයි එන්න ඒ හරිය තියෙන්නේ. seagrass beds ඒ හරිය තියෙනවා. මෙන්න මේ ගොඩක් හරි important ecosystems මෙන්න මුහුදට මේ හරි important ecosystems තියෙන මෙන්න මේ coastal zone එක. දැන් දෙවෙනි zone එක open zone එක. ඒ open ocean එක. දැන් එන්න ඒක continental shelf එකෙන් එහා පැත්තෙන් තියෙන. එන්න ඒක තමයි dark blue කැලල. තද නිල් පාට කැලල. ඒක jellyfish, plankton, tuna, dolphin, sharks ඒ වගේ සත්තු තමයි එන්න ඒකේ ඉන්නේ. ගොඩක් ලොකුවට හැදෙන සත්තු. දැන් අපි ගමුකෝ whales-ලා. ඔයගොල්ලෝ දැකලා තියෙනවද නේද කොච්චර ලොකුවට හැදෙනවද කියලා? ලොකුම සතා blue whale. එන්න ඒ ගොඩක් ඉඩ තියෙන නිසා ඒ open ocean එකේ. ඒක නිසා තමයි ඒගොල්ලෝ එච්චර ලොකුවට හැදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි. දැන් තව zone එකක් තියෙනවා. phytoplankton zone එක. දැන් ඒක හරියට zone එකකුත් නෙවෙයි. ඒක හරි area එකකුත් නෙවෙයි. ඒත් එන්නේ ඒක layer එකක් වගේ. චුටි whale එකක් වගේ මෙන්න මේ microscopic plants වලින් තියෙන layer එකක්.
ඒක හරි defined area එකකුත් නෙවෙයි ඒත් එනේ layer එකක්. දැන් phytoplankton කියන්නේ මොකද්ද? phytoplankton කියන්නේ චූටි ඇහැට පේන්නේ නැති microscopic plants. දැන් එන මං කලින් කිව්වා වගේ එන ඒක 150ක් ඔක්සිජන් ප්‍රොඩියුස් කරන්නේ මේ phytoplankton නිසා. දැන් ඉතින් මොකද plankton කියන්නේ මොකද්ද? දැන් plankton වර්ග දෙකක් තියෙනවා. zooplankton උයි phytoplankton උයි. දැන් zooplankton කියන්නේ සත්තු. ඒගොල්ලෝ චූටි පැටව ලාවේ එන්නේ ඒ කොටසට අයිති වෙන්නේ. ඒත් පැටව නැති වෙන්න පුළුවන් සත්තුත් ඉන්නවා. චූටි මයික්‍රෝබ්ස් ඒකේ ඇසී ඉන්නවා. දැන් එන්නේ මේ zooplankton එකේ ඉන්න sea urchin ලාවේ starfish crabs coral polyps එන්නේ ඒ වගේ ගොඩාක් චූටි සත්තු ලාවේ මෙන්න මේ zooplankton එකට අයිති වෙනවා. දැන් phytoplankton ඒක හරි වෙනම එකක්. හරි diverse එකක්. දැන් ඒක යට තියෙන diatoms algae තව වර්ග ගොඩක් ඉන්නවා එන්නේ ඒක යටට. දැන් basically එන්නේ ඒක photosynthesize කරන පැල. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ photosynthesization කියන්නේ මොකද්ද කියලා. photosynthesis කියලා අපි හැමෝම ඉගෙනගෙන තියෙන එක. ඒක තමයි oxygen එන process එක. හරි. then මේ phytoplankton zone එකේ phytoplankton තමයි food web එකේ මුලම තියෙන එක. මෙන්න මේ base එක foundation එක. ඒකෙන් තමයි වෙනසත් එක්කන food chain එක begin වෙන්නේ මෙන්න මේ planktons වල. මෙන්න ගොඩබිමෙත් එහෙමයි. මෙන්න plant එකකින් තමයි food chain එක පටන් ගන්න. දැන් එන්න ඒකේ location එක තියෙන්නේ උඩම මීටර් 100. උඩ මීටර් 100 ඒකේ තමයි light එක වැඩිම තියෙන තැන. ඒක ගොඩක් light එක ඕනනේ phytoplankton වලට. මෙන්න ඔක්සිජන් ප්‍රොඩියුස් කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මෙන්න මේ ලස්සන පින්තූර ස්පේස් එකකින් අරගෙන තියෙන ලස්සන ස්වර්ල්ස් වගේ තියෙන්නේ. කොළ පාටට මුහුද උඩ. ඒවා තමයි phytoplankton blooms කියන්නේ. දැන් phytoplankton ඒ algae වගේම තමයි ඒ චුටි පැලනේ. ඒක bloom වෙන. ඒක ගොඩක් කාලයකට ඒක පාටම expand නා. ඊට පස්සේ මෙන්න මේ ගොඩක් තියෙන නිසා ඒක හොඳටම පේනවා. මෙන්න මේ ස්පේස් වලින්. දැන් තව ෆෙනොමිනෝන් එකක් තියෙනවා. මෙන්න මේ plankton එක. ඔයගොල්ලෝ අහලා තියෙනවද glowing ocean, glowing waters and glowing beaches? අහලා තියෙනවද? ඒක වෙන්නේ phytoplankton නිසා. plankton නිසා. දැන් චූටි zooplankton වර්ගයක් ඉන්න Nocturia syntennis කියලා. එයා චූටි බැලුන් වගේ ස්ට්‍රක්චර් එකක් තියෙන. එයා bioluminescent. දැන් bioluminescent කියන්නේ ඒක light produce කරන එකක්. අපි ඒක වෙන episode එකක කතා කරමු. ඒක හරි interesting topic එකක්. මම මෙන්න මේ spectacles හොඳටම පේන මෙන්න මේ space එකේ. ගොඩක් historical records තියෙනවා. එන්න මේ events වල. හරි. දැන් අපි ඊළඟ එකට යමු. coral reefs. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති coral පාර කියන්නේ මෙන්න මේ ලොකු ගල් පාට ගල් කියලා. නෑ. ඒක නෙවෙයි. coral පාර කියන්නේ ඇත්ත ජීවත් වෙන සතෙක්. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? sea anemones. එන්නේ ඒගොල්ලෝගේ close relative එකක්. මෙන්න මේ corals කියන්නේ ඒ sea anemones වල close relative එකක්. දැන් මේ කොහොමද වෙන්නේ? දැන් ඒගොල්ලෝගේ same class එකයි order එකයි ඒක තමයි ඉන්නේ. corals හරි චූටි මලක් වගේ. එන්නේ ඒක හරි පොඩි. මේක microscopic. අපිට ඒක හරියට බලා ගන්න බෑනේ ඒක අයකින්. දැන් මේක කොහොමද හැදෙන්නේ? දැන් චූටි coral polyp ඒක land එක hard surface එක. ඒක ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒක මැරිච්ච coral පාරයක් වෙන්න පුළුවන්, ගලක් වෙන්න පුළුවන්, shipwreck එකකුත් වෙන්න පුළුවන්.
ඊට පස්සේ ඒගොල්ලෝ කැල්සියම් කාබනේට් අරගෙන ඒගොල්ලෝ ස්කෙලටන්ස් හදා ගන්නවා. ඒක ASCII ජීවත් වෙන්න. ඊට පස්සේ ඒක උඩ ඒගොල්ලෝ හැදෙන ලේයර් එකක්. ඒකෙන් තමයි ඒගොල්ලෝ ෆෝටෝසින්තසයිස් කරන්නේ. ඒගොල්ලෝ හන් කරන්නේ ඒකෙන් තමයි ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ. දැන් කැල්සියම් කාබනේට් එක තමයි ඒගොල්ලෝගේ ස්කෙලටන්ස්. ඒගොල්ලෝගේ ස්ට්‍රක්චර් එක. ඒක සෑහෙන වෙලා ගොඩ කාලයක් යනවා එන්නේ ඒ ස්ට්‍රක්චර්ස් හැදෙන්න. අවුරුදු 1000කට වැඩි යනවා එන්නේ එක පොඩි ස්ට්‍රක්චර් එකක් මීඩියම් සයිස් ස්ට්‍රක්චර් එකක් හැදෙන්න. දැන් ඔයගොල්ලෝ දන්නා ඇති ලෝකේ ලොකුම කොරල් පරය ග්‍රේට් බැරියර් රීෆ් එක. එන්නේ ඒ ග්‍රේට් බැරියර් රීෆ් එක හැදලා තියෙන අවුරුදු බිලියන ගානකට එක දිගට හැදි යනවා. ඒත් මෙන්න මේ මිනිස්සු කරන වැඩ නිසා ඒක ඩිස්ට්‍රොයි වෙනවා. හරි. දැන් අපි ආයේ කොරල්ස් වලට යමු. දැන් කොරල්ස් එක හරි ඉන්ටරෙස්ටිං ටොපික් එකක්. දැන් ඔයගොල්ලෝ හිතන ඇති කොහොමද මෙන්න මේ සත්තු ෆෝටෝසින්තසයිස් කරන්න කියලා. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවද සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ මොකක්ද කියලා? සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ සත්තු දෙන්නෙක් එකට වෙලා වැඩ කරනකොට. ගොඩක් සිම්බයොටික් රිලේෂන්ෂිප්ස් තියෙන මුහුදේ. දැන් කොරල් එකේ ඇල්ගි එකක් තියෙනවා. ඒ ඇල්ගි එකට වෙනම කැලලක් තියෙනවා. ඒ කොරල් පොලිප්ස් එකේ ඒකට ජීවත් වෙන. දැන් මෙහෙම තමයි සිම්බයොටික් රිලේෂන්ෂිප් එකක් වැඩ කරන්නේ. ඔයා මට දෙනවා මං ඔයාලට දෙනවා. එහෙම තමයි ඒක වැඩ කරන්නේ. එයා අන්තිමට සර්විස් එකක් කරනවා. දැන් ඒ කේස් එක වෙන්න පුළුවන්. එක්කෙනෙක් ෂෙල්ටර් දෙනවා අනිත් එක්කෙනා කැම දෙනවා. කොරල් එක ඇල්ගි එකට දෙනවා ඉන්න තැනක්. ඊට පස්සේ ඇල්ගි එක ෆෝටෝසින්තසයිස් කරලා දෙනවා කොරල් එකට කැම. දැන් කොරල් රීෆ්ස් වල තම වැඩියෙන්ම බයෝඩයිවර්සිටි දැක ගන්න පුළුවන්. ඒක සෑහෙන මාළුව ගොඩක් ඉන්නවා. රේස්, ස්කේට්ස්, ෆිෂ්, ඊල්ස් මට නම් කරන්නත් බැරි සත්තු ගානක් ඉන්නවා මෙන්න මේ කොරල් රීෆ්ස් වල. ඒක තමයි මුහුදේ තියෙන හරි most important එක. ඒක ඉන්නේ ඇඩල්ට් සත්තු. සමහර වෙලාවට ඉන්න චුටි සත්තු. ඒත් එන්නේ ඒක නර්සරි එකක් වගේ නෙවෙයි. දැන් වෙන ඉකෝසිස්ටම්ස් තියෙනවා. සීග්‍රාස් බෙඩ්ස්, කේප් ෆොරස්ට්, මැන්ග්‍රෝව් ස්වම්ප්ස් එන්නේ ඒ වගේ තමයි චුටි මාළුව හැදෙන්නේ. චුටි පැටව හැදෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ මෙන්න මේ ඉකෝසිස්ටම්ස් වලින් මයිග්‍රේට් කරනවා කොරල් රීෆ්ස් වලට. ඊට පස්සේ බයෝඩයිවර්සිටි එක වැඩි වෙනවා. තව හරි ඉම්පෝටන්ට් ඉකෝසිස්ටම් එකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. කේප් ෆොරස්ට්. දැන් ඔයගොල්ලෝ දන්නා ඇති කේප් කියන්නේ මොනවද කියලා. කේප් කියන්නේ ඇල්ගි වගේ එකක්. ඒක seaweeds, seagrasses වලට related. ඒත් කේප් හැදෙන්න පුළුවන් සෑහෙන උසකට හැදෙන්න පුළුවන්. ලෝකේ තියෙන උසම ගහට වැඩිය හැදෙන්න පුළුවන්. ඒකට ලිමිට් එකක් නෑනේ. ඒත් ඒගොල්ලොන්ට ලිමිට් එක තියෙන්නේ සන්ලයිට් zone එක. මීටර් 200ක්. එනේ ඒ ගානට තරම් ඒගොල්ලොන්ට උසට හැදෙන්න පුළුවන්. දැන් කේප් ෆොරස්ට් හරි ලොකු ඩයිවර්ස් ඉකෝසිස්ටම් එකක්. දැන් මේකේ ගොඩක් මේන් ක්‍රීචර්ස් ටිකක් ඉන්නවා. කේප් ෆොරස්ට් කියන්නේ හරි ඒගොල්ලෝ sea otters වගේ හැබිටට් එක. ඒගොල්ලෝ තමයි මෙන්න මේ ජීවත් වෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති. දැන් sea otters දැන් මේ ඉකෝසිස්ටම් එකට හරි ඉම්පෝටන්ට් දෙයක් මෙන්න මේගොල්ලෝ. ඒගොල්ලෝ keystone species එකක්. දැන් keystone species එකක් කියන්නේ මොකද්ද? keystone species එකක් කියන්නේ හරි ඉම්පෝටන්ට් සතෙක්. ඒ සතා නැතුව ඒක ඒ ඉකෝසිස්ටම් එක වැඩ කරන්න බෑ. ඒ සතා නැතුව ඒක completely out of balance යනවා. දැන් හිතමුකෝ අපි ඔයා sea otter remove කරා කියලා kelp forest එකෙන්. දැන් sea urchins ඉන්නවා. sea urchins ඒගොල්ලෝ හරි ආසයි kelp කන්න. ඉතින් ඒගොල්ලෝ kelp පැලවල roots එකට ඇවිල්ලා ඒගොල්ලෝ කාලා දානවා. දැන් sea otters කරන්නේ මෙන්න මේ sea urchins ඒගොල්ලෝ කනවා. ඒගොල්ලෝ බැලන්ස් එකේ තියා ගන්නවා. දැන් kelp forest වලට ගොඩක් sunlight ඕන. ගොඩක් strong sunlight ඕන මෙන්න මේ උසට හැදෙන්න මේ kelp එක.
ඒක තමයි සන්ලයිට් zone එකේ තියෙන්නේ. නැත්තම් මිඩ්නයිට් ට්වයිලයිට් zone එකේ තියෙන්න පුළුවන්. ඒත් ඒකට ගොඩක් සන්ලයිට් ඕනේ. ගොඩක් අපේ ගොඩබිමේ තියෙන පැල වගේමයි. හරි. දැන් තව හොඳ ඉම්පෝර්ටන්ට් ඉකෝසිස්ටම් එකක් ගොඩක් කතා කරන්නේ නැති ඉකෝසිස්ටම් එකක් තමයි seagrass beds. දැන් seagrass beds මම කලින් කිව්වා වගේ නර්සරි එකක්. දැන් මේ නර්සරි එක ගොඩක් චූටි මාළුන්ට juvenile fish ඒ වගේ ගොඩක් සතුන්ට හරි හොඳ ජීවත් වෙන හොඳ තැනක්. ඒක හරි perfect conditions තියෙනවා. ඒත් මේ seagrass beds චුටි නැති වෙලා යනවා. තියෙන ඒවා වලත් ඒක biodiversity එක නැති වෙනවා. දැන් ඒකේ ගොඩක් සත්තු benefit කරනවා මෙන්න මේ seagrasses වල. dugongs, shark, manatees, sea turtles, ඊට පස්සේ ඔයගොල්ලෝ හිතා ගන්න බැරුව ඇති මෝරු. දැන් කොහොමද මෝරු seagrasses වලින් benefit වෙන්නේ? දැන් එක key species එකක් ඉන්න හරි interesting species එකක්. එයා hammerhead sharks වලට related. එයාට කියන්නේ bonnet head shark කියන. එයා තමයි omnivorous shark කෙනෙක්. දැන් omnivorous කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඒ omnivorous කියන්නේ පැලයි සත්තුයි දෙකම කන කෙනෙක්. දැන් ඉන්න අපිත් omnivorous. දැන් මේ shark omnivorous. කලින් රෙකෝඩ් කරගෙන නැහැ omnivorous shark කෙනෙක්. හරි ඒගොල්ලෝ මේ bonnet head sharks ඒගොල්ලන්ගේ diet එක භාගයක් තියෙන්නේ seaweeds, seagrasses. හරි දැන් වෙනම specific seagrasses තියෙනවා ඒගොල්ලෝ ආස. දැන් වෙනම seagrass එකක් තියෙනවා turtle grass කියලා. turtle grass හරි popular මෙන්න මේ කැස්බෑවොන්ත් එක්ක. ඒක තමයි නම එන්නේ. ඒක turtle grass නැත්නම් paddle grass. ඒක තමයි වැඩියෙන්ම common අපේ ලංකාවේ වටේ ඒක දැක ගන්න පුළුවන්. ඒක වැඩියෙන්ම හැදෙන seagrass එකක්. හරි. දැන් seagrass bed වල තව important සතෙක් තමයි එකකින් benefit වෙන සතෙක් තමයි dugongs. දැන් dugongs හරි endangered rare සතෙක්. ඒගොල්ලෝ completely diet එක හැදලා තියෙන්නේ මෙන්න මේ seagrass beds වල. දැන් ඒගොල්ලෝ දැක ගන්න පුළුවන් මැනාර් පැත්තේ. මැනාර් පැත්තේ තමයි වැඩියෙන්ම අපිට seagrass beds ලංකාවේ seagrass beds දැක ගන්න පුළුවන්. ඒක ගොඩක් පර්යේෂණ conservation වෙනවා. හරි. දැන් මෙච්චරයි තියන්නේ sunlight zone එක ගැන කතා කරන්න. thank you very much අහගෙන හිටියට. දැන් අපි ඊළඟ එපිසෝඩ් එකේ අපි වෙන ඒවා ගැන කතා කරමු. අනිත් zones ගැන කතා කරමු අපි. දැන් අපිට මුහුද ගැන තාම ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මෙන්න අපි surface එක අල්ලලවත් නෑ අපි මේ චුට්ටම චුට්ට.